හරි පුතා දෙවෙනි ප්‍රශ්නය. Fill in the blanks of the following text using the words given in the box. Fill in the blanks කියන්නේ following text. Fill in the blanks කියන්නේ ස්තැම් පුරවන්න following කියන පස් සඳහන් text using the words given in the box. මේ පෙට්ටියක් තියෙනවා. ඒකේ A B C D E F කියලා දාලා තිබ්බා. වචන ටිකක් A ටික දාලා given in the box. Write ඒ ටික දාලා පුරවන්න තියෙන්නේ. Write the letter of the most suitable answer in the space given. දැන් මේක ලියන්න තියෙන වචන නෙමෙයි ඈ. ලියන්න තියෙන letter. Write the letter. letter කියන්නේ අකුර. A B C D A ද ඒ උත්තරයට අදාළ A ද B ද C ද C ද D ද කියලා ලියන්න තියෙන පුතා. හරි. හරි. මම මේ ප්‍රශ්නෙත් මම ඔය ස්ක්‍රීන් එකේ දානවා බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා the first one is done for you. පළවෙනි එක කරලා තියෙන පුතා. හරි. tips to pass an examination. tips කියන්නේ පුතා නිකන් අර මේ නිකන් ideas නිකන් idea ටිකක් to pass the exam එකේ pass වෙන්න idea ටිකක් තමයි දීලා තියෙන්නේ. හරි. හරි. ඔන්න වැඩේ පටන් ගත්තා. මේකේ තියෙනවා මේ ස්තැම් පුරන්න තියෙනවා revise, comfortable, quiet, subject, notes, easy කියලා. හරි. හරි. make a study plan. make a study plan කියලා කියන්නේ වැඩ කරන්න ස්ටඩි කරන්න මේ ප්ලෑන් එකක් හදාගන්න. මේක කියන්නේ හදාගන්න. මේක ස්ටඩි ප්ලෑන්. ඒ කියන්නේ ඉගෙන ගන්න ටයිම් ටේබල් එකක් හදාගන්න කියලා තමයි කියන්නේ. මේක ස්ටඩි ප්ලෑන්. හරි. write down the dates of the examination and all the subjects you need to study. write down කියලා ලියා ගන්න ඉස්සෙල්ලාම exam එකේ date එක ලියා ගන්න කියනවා. date of the examination and all the subjects. සියලුම සබ්ජෙක්ට් කියන්නේ මේ ඔයාගේ විෂයන් ටික ලියා ගන්න you need to study. මේ පාඩම් කරන්න ඕන සේරම සබ්ජෙක්ට් ටික ලියා ගන්න කියනවා. exam එකේ date එක ලියා ගන්න කියනවා. හරි. plan how much time you will spend on each subject. හරි. each subject කියලා subject එක පුතා දීලා තිනවා. පළවෙනි එක දීලා තිනවා exam එකේම. පළවෙනි එකට පුතා subject කියන්නේ D. හරි. A B C D. පළවෙනි එක දීලා තිනවා D. A B C D. හරි. දෙවෙනි එක ඒකම subject every day. start studying early. ඒ කියන්නේ start studying කියන්නේ start වැඩ පටන් ගන්න පාඩම් කරන්න පටන් ගන්න early කලින් පටන් ගන්න. so that ඒකන්ත you have plenty of time. plenty of time කියන්නේ පුතා plenty කියන්නේ අපිට ගොඩක් තියෙනවා. enough කියන්නේ ඒක සමාන වචනයක්. හරි. plenty of time, we got plenty of water. ඇති වෙන්න වතුර තියෙනවා. ඇති වෙන්න plenty of time. ඇති වෙන්න වෙලාව තියෙනවා. we got plenty of money. ඇති වෙන්න සල්ලි තියෙනවා. ඒ වගේ මේ plenty කියලා දාලා තියෙන්නේ අපිට ඇති වෙන්න වුණා ප්‍රමාණයට enough කියන එක. හරි. enough. ඒක ලියන්න ඕනේ නැහනේ. සමානයි ඒකට. හරිද? හරි. plenty of time to තෝරන්නේ මොකද්ද? plenty of මේක කියනවා start studying early so that you have plenty of time to revise. revise කියන්නේ පුතා මේ මෙතන දාන්න තියෙන වචන වලින් revise තමයි එන්නේ. හරි. revise කියලා කියන්නේ නැවත බලනවා කියන එක. හරි. දැන් ඔයාලට තව වචනයක් තියෙනවා rewind කියලා. දැන් rewind කියන්නේ දැන් ඔය මේක dictionary දෙකම එක තැන තියෙන මට මතකයි මට ඒ කාලේ මට පාඩම් කරපු විදිහට මට මතකයි. මේ dictionary තියෙන එකම තැන වගේ. මම කොට කාලේ dictionary එක බැලුවේ නෑ. rewind කියන්නේ නෑ ආපසු හරවල බලනවානේ. අප rewind කරනවා කියන්නේ revise කියන්නේ නැවත බලනවා කියන එක. හරි. එහෙනම් අපිට revise කියලා A. ඒ කියන්නේ දෙවෙනි එකට එන්නේ A. දෙකට එන්නේ A. හරි. plenty of time to revise. හරි. make sure you have all the and histanak and past papers. එතකොට notes එන්නේ. හරි. make sure කියලා කියන්නේ පුතා make sure. ඒ කියන්නේ ඔයා sure කරගන්න. අපි කියන්නේ sure කරගන්න වැඩි. ඒ වගේ make sure කරගන්න you have all the notes and the past papers. ඒ කියන්නේ note ටිකයි past paper ටිකයි set කරගෙන තියාගන්න කියලා කියන්නේ. එතකොට පුතා E එන්නේ. තුන්වෙනි එකට E එන්නේ. හරි.
තුන්වෙනි එකට E. හරි. මොකක්ද ඊළඟට තියෙන්නේ? තුන්වෙනි and pass හරි. Organize your material in such way that makes it මේමයි. ඕගනයිස් කියන්නේ පුතා සංවිධානය කරගන්න. ඒ කියන්නේ හරි පිළිවෙලට තියාගන්න. your material කියන්නේ දැන් ඔයගේ පොත්පත් ටික පාස් පේපර් ටික මැටීරියල් ටික හරියට තියාගන්න. Organize your material in such a way that you make it easy to find what you need. එතකොට එන්නේ easy. හරි. make it easy. ඒ ටග් ගාලා වලට හොයාගන්න පුළුවන් විදිහට ඔයගේ පොත්පත් ටික හදාගන්න. ඒ කියන්නේ පිළිවෙලට තියාගන්න කියලා කියන්නේ. කොල්ලන්ට කියන්නේ දැන් කොල්ලන්ට මේ කියන්නේ කෙල්ලෝ නම් කොහොමද එහෙම කරනවා? හරි. එතකොට හතරවෙනි එකට F. හතරට F පුතා හරි. හරි. මොකක්ද සීන් එකට පස්සේ කියන්නේ? Find you need. හරි. හතර ලියවනේ හරි. Find a place to study where you will not be disturbed. හරි. ඒ කියන්නේ find a place කියලා හිතනක් තියෙනවා. Find a place. find play මෙතන වචන තියෙනවා comfortable තියෙනවා quiet. මෙතන පුතා අපි දාන්න ඕනේ මේ comfortable කියන එක. find the comfortable place. ඒ කියන්නේ සුව පහසු තැනක්. මේක කියන්නේ find a comfortable place to study you will not be disturbed කියන්නේ කරදර නොවන පහසු තැනක් කියලා කියන්නේ. හරි. එතකොට පහට එනවා comfortable කියන්නේ B. පහට B. හරි. එහෙම දාලා මොකක්ද ඊට පස්සේ කියන්නේ කට්ටිය? Make sure that you have good ventilation and හිස්තැනක් chair. මොකක්ද එතකොට chair? Make sure කියන්නේ මම කලින් කිව්වා වගේ make sure කරගන්න that you have good ventilation හොඳට වාතය එන වාතාශ්‍රය එන සහ හොඳ මොකක්ද එතකොට අපිට ඉතුරුලා තියෙන වචනේ quiet chair. පුතා quiet chair. ඒතර මෙතන දානවා quiet කියන එක. quiet කියන එක දැම්ම ගමන් වර්ධිනවා. quiet කියන්නේ නිශ්ශබ්දනේ. හරි. දැන් මම මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරිද? දැන් 6ට අපි දැම්මොත් quiet කියන දැන් ඉතුරුලා තියෙන අපිට quiet කියන වචනේ කියන්නේ C. එතකොට quiet chair කියලා එන්නේ. එතකොට සම්බන්ධයක් නැහැනේ. quiet කියන්නේ නිශ්ශබ්ද කියන එකනේ. හරි. දැන් මෙතන 5යි 6යි දැන් මම කලින් 5ට දැම්මේ comfortable කියන comfortable place. දැන් පුතා මේ වචන දෙක සමානයි. හරිද? දැන් මේ හිස්තැන් පුරවන සීන් එකේදී සමාන වචන දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මේ පහට වලට අනිවාර්යෙන්ම comfortable කියලා දාන්න පුළුවන්. මේ comfortable place සුවපහසු ස්ථානය. හරි? දැන් මම ඒක තමයි දැම්මේ. නමුත් ඊළඟ එකට අපි හැමින් සරේ 6 වෙනි එකට යනකොට අපිට ඉතුරු වෙලා තියෙන වචනේ quiet කියන වචනේ. දැන් අපිට මේ quiet කියන වචනේ දැම්මොත් මේ good ventilation and quiet chair කියන සීන් එකක් එන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ quiet උඩ ඒකට පස්වෙනි එකට එන්නේ quiet place කියන එක. quiet. හරි? ඒ නිශ්ශබ්ද place එකක්. මම ආයෙ කියන්නම් පස්වෙනි එක find a quiet place to study where you will not be disturbed. නිශ්ශබ්ද තැනක් හොයාගන්න. ඔයාට ශබ්ද නැතුව මේ කරදර නැතුව වැටි කරගන්න. එතකොට පහට එන්නේ පුතා C. හරි? අරක වෙනස් කරනවා අපි. පහට B නෙමෙයි එන්නේ පහට C. එතකොට 6ට එන්නේ එතන ඉතුරු වෙලා තියෙන එකයි ඒ මෙයාලා කියනවා ඊළඟ make sure that you have good ventilation and comfortable chair. සුවපහසු පුටුවක් හොයාගන්න කියලා කියන්නේ. හරි. 6ට B. 6ට එතකොට B. හරිද පුතා? ඔන්න මේ ඔය මම ඔය දල වශයෙන් පැහැදිලි කරේ මේ ඔය හිස්තැන් පුරවන සීන් එකේ වගේ සමාන වචන ආවත් පොඩ්ඩක් බලලා වැරදුනට කමන්නේ අපිට ටග් ගාලා ඊළඟ වචනේ අහුවෙනවනේ කත් කියවගෙන යනකොට අහුවෙනවා. ඒ සමහරට ඒ කට්ටිය පැටලෙන්නම දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් අර අපි ඒක දාලා බලලා තමයි ඒක බලා ගන්න ඕනේ. මේ ඊළඟට දාන වචනේ ඊළඟට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ඔක තමයි සීන් එක. පොඩි සීන් එකක් අපි වැඩේ කරා. හරි. ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ.